හායි අපි අද මේ කොහෙද යන්නේ කියලා දන්නවද? අපි අද යන්නේ කටුනායක එයාපෝට් එකේ ඉඳලා ජපානයේ නරිත එයාපෝට් එකට. ඉතින් මේ තියෙන්නේ කටුනායක එයාපෝට් එකේ පාකින් ඒරියා එක. ඊට පස්සේ අපේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ වගේ යනවා නම් එයාපෝට් එක ඇතුළට මෙතන තියෙනවා ටිකට් කවුන්ටර් එක. එතනින් යන අය ටිකට් එකක් අරගෙන තමයි එයාපෝට් එක ඇතුළට යන්න ඕනේ. එතනින් ටිකට් එක අරගෙන අපි පැසෙන්ජර් විතරක් මෙතනට පාස්පෝර්ට් එකයි එයා ටිකට් එකයි දීලා ඇතුල් වෙනවා. අනිත් අය ගතපු ටිකට් අරගෙන ඇතුළට යන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන යනකොටම තියෙන අපි ගෙනියන ශ්‍රී ලංකාවේ මුදල් අපි යන රටට අදාළව මුදල් ලේඛකයට මෙතනින් මාරු කරගෙන අපිට අවශ්‍ය මුදල් අරගෙන යන්න පුළුවන්. අපි ජපානයට යන නිසා අපි yen වලින් තමයි එදා මුදල් මාරු කරගත්තේ. අපි ඊට පස්සේ ඇතුළට යන්න ගියා. මේ තමයි මෙතනට වෙනකන් අපි හැමෝටම එන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් තමයි ඉතින් හැමෝම සතුට දුක බෙදාගෙන ආදරය කරන අය වාර්තාවල දාලා දුර රටකට තනි වෙලා ජොබ් එකක් කරලා හැමෝගෙම අනාගතය හදාගන්න හිතාගෙන දහසක් බලාපොරොත්තු තියාගෙන හැමෝම මෙතනින් තමයි තමන්ගේ රට දුකින් අත්හැරලා දාලා ටික කාලයකට හරි බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පිටත් වෙලා යනවා. ඊට පස්සේ මෙතනින් එහාට අපි තනියම තමයි එන්න ඕනේ. මෙතනින් අපි ගේන බෑගේජ් චෙක් කරන්න දානවා. ඊට පස්සේ අපිවත් චෙක් කරනවා. මෑතුල් වෙන්න ඕනේ. මෙතනින් අපිවත් චෙක් කරලා අපේ බෑගේජ් චෙක් කරලා අපි මෙතනින් ඇතුළට යනවා. මේ තමයි අපි ටිකට් එක ගන්න ඕන තැන. අපි මෙතන කවුන්ටර් එකට ඇවිත් තමයි ටිකට් එක ගන්නේ. ඊට පස්සේ අපි මෙතන පරිකරක් කරනවා. එතනින් අපි උඩට ගිහිල්ලා ඔය තියෙන හැමෝම මෙතනින් උඩට ආවට පස්සේ ඉමිග්‍රේෂන් එක තියෙනවා ලංකාවේ. අපි එතනට ටිකට් එකයි පාස්පෝර්ට් එකයි දීලා මෙතනින් ඇතුල් වුණාට පස්සේ තියෙන්නේ ඩියුටි ෆ්‍රී එක. ඩියුටි ෆ්‍රී එකෙන් අපිට ගන්න පුළුවන් බඩුවම අරගෙන අපි ඉතින් ෆ්ලයිට් එක ළඟට යන්න තමයි තියෙන්නේ. එතන ඉඳන් අපි ගොඩක් දුර යන්න ඕනේ. අපේ ටිකට් එකේ තියෙන ගේට් නම්බර් එක බලාගෙන අපි ගේට් නම්බර් එක හම්බ වෙනකම්ම ඊතල ගහලා තියෙනවා, නම්බර් එක ලියලා තියෙනවා. ඔක්කොම අපිට සිංහලෙන් ඉංග්‍රීසි වලින් දෙකෙන්ම ලියලා තියෙනවා. අපි ඒක බලාගෙන අපේ ටිකට් එකට අදාළ ගේට් නම්බර් එක හම්බ වෙනකම් ඉස්සරහට යමු. අපිට මොනවා හරි දන්න දෙයක් තිබුණොත් ඉන්ෆර්මේෂන් සෙන්ටර් එකෙන් අපිට උදව් කරනවා. අපිට දන්නේ නැති දෙයක් තිබුණොත් අපිට යාළගෙන් අහන්න පුළුවන්. අපේ ෆ්ලයිට් එකට අදාළ ගේට් නම්බර් එක හමු වෙනකම් අපි ඇත්තම ගොඩක් දුර ආව දැනුත් තව යන්න ඕනේ මට හිතෙන්නේ. ඇවිදින්න බලනකොට මෙතන තියෙන්නේ 10:11. ඊට පස්සේ තව පේන්නේ තව ඉස්සරහට යන්න ඕනේ 8:09 තියෙන ගේට් නම්බර් එක තියෙන්නේ තව ඉස්සරහ 12:17 මේ එහෙම නම්බර් එක බලාගෙන ඉතින් යන්න ඕනේ. මේ තියෙන්නේ 12:14 තමයි
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ජැපන් ගේට් එක තියෙන්නේ. දවසින් දවස වෙනස් වෙනවා. මේකම නෙමෙයි. අපි ඉතින් එතනින් ආයෙත් අපේ ටිකට් එකයි පාස්පෝර්ට් එකයි තියලා අපි ආයෙත් ඇතුල් වෙනවා. මෙතනට එද්දි අපි ළඟ තියෙන්නේ හෑන්ඩ් ලැගේජ් එක විතරයි. ඒ කියන්නේ අපි කිලෝ 7ක් දාගෙන ආපු ලැගේජ් එක විතරයි. අපි ඉතුරු කිලෝ 30 හරි 40 හරි දාපු බෑගේජ් අපි ටිකට් එක ගන්න ඉෂුව කරන තැනින් ඒක බෑගේජ් දානවා. ඒක අපිට ආයි හම්බ වෙන්නේ නරිත එයාපෝට් එකකින් එළියට යද්දි තමයි. එතකන් අපිට හෑන්ඩ් ලැගේජ් එක විතරයි. මේ තියෙන්නේ අපි ෆ්ලයිට් එකට යන තැන. මෙතන ඉස්සරහා ෆ්ලයිට් එකේ ඩෝ එක තියෙනවා. අපි එතනින් ෆ්ලයිට් එකට ඇතුල් වෙනවා. පළවෙනියටම යන අය නම් ඉතින් ටිකක් බයෙන් යනවත් ඇති. ගොඩක් අය මේ ගමනට ගොඩක් ආසයි පළවෙනි ෆ්ලයිට් එකත් එක්කම ගන්න. හැබැයි ඉතින් බයෙන් යන අයත් ඉන්නවා. මම නම් හරිම ආසාවෙන් තමයි පළවෙනියටම ආපු දවසේ ආවේ. මේ මගේ පළවෙනි දවසේ නෙමෙයි. එතනින් තමයි ෆ්ලයිට් එකට යන්නේ. අපි මේ පොලිමේ ඉඳලා අපේ ටිකට් එකේ තියෙන ෂීට් නම්බර් එක එයාලා එතනින් චෙක් කරලා අපි දකුණු පැත්තටද වම් පැත්තටද යන්න ඕනි කියලා බලලා ටිකට් එකේ ABCH එහෙම අපි ඉංග්‍රීසි අකුරු වලින් ඒක දෙපැත්තට වෙන් කරන්නේ. එතනින් බලලා අපිට අදාළ පැත්තට එයාලා යවනවා. ලංකන් ෆ්ලයිට් එක රැට යන නිසා 8ට විතර යන්නේ. ඒ යන නිසා අපිට මෙහෙම තමයි අහසට යද්දි අපේ රට පේන්නේ. ඊට පස්සේ අපි ටික දුරක් යද්දි අපිට රැට කෑම දෙනවා. මේ අපිට හම්බෙච්ච කෑම එක. මේකිටලා බලනකොට ලස්සනටම ලස්සනයි. ගොඩාක් මහා වලාකුළු වලින් පිරීලා අහස එදා තිබුණේ. අපිට මේ විදිහට තමයි අහස පේන්නේ. වලාකුළු ගොඩාක් පහළ තියෙනවා. අපි ඒවටත් වඩා ගොඩාක් උඩින් තමයි යන්නේ. වලාකුළු අස්යෙන් හරිම ලස්සනයි. හිතා ගන්න බෑ ඇත්තටම. අහස දිව්‍ය ලෝකයක් වගේ. ඉතින් අපි ජපානයේ නරිත එයාපෝට් එකට තමයි මේ ෆ්ලයිට් එක ආවේ. අපි දැන් බලමු මෙතන ඉඳලා නරිත එයාපෝට් එක මොන වගේද කියලා. ඔන්න අපි ඉතින් ජපානයට ආවා. ඉතින් අපි දැන් අපේ ෆ්ලයිට් එකෙන් බහින්න යන්නේ. අපේ හෑන්ඩ් ලැගේජ් එකයි අරගෙන අපි නරිත එයාපෝට් එකට යනවා. ඇතුල් වුණා. ඔන්න අපි ආපු ෆ්ලයිට් එක ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්. අපි මෙතනින් නරිත එයාපෝට් එකේ ඉමිග්‍රේෂන් එකට තමයි යන්න ඕනේ. එතනින් තමයි අපිට එළියට යන්න අවසරය තියෙන්නේ. අපි ඉතින් ශ්‍රී ලංකාවේ ආවා වගේම මෙතන ගහලා තියෙන ඉමිග්‍රේෂන් එකට යන ඕන පාර අපි ඒ ඊතල බලාගෙන අපි ඉතින් ඒ නරිත ඉමිග්‍රේෂන් එකට යන ගමන් අපි බලමු කොහොමද යන්නේ කියලා. මෙතන වෙල්කම් ටු ජපාන් කියලා ගහලා තිනවා. ගොඩක් අය අලුතෙන් වෙන අය මෙතන නැවතිලා ෆොටෝස් ගන්නවා. එයාලා ඒකත් ලස්සනට එයාලගේ රටේ
අනන්‍යතාවය ඔප්පු වෙන විදියට එක එක ෆොටෝස් ගහලා ලස්සනට තියෙනවා. බලන්නකෝ ඉතින් අපේ එයාපෝට් එක වගේම තමයි, ලොකු වෙනසක් නෑ. අපි මේ විදියටම දැන් ජපානයට යන්න ඉමිග්‍රේෂන් එකට යනවා. එතනින් පස්සේ තමයි අපි ජපානයට ඇතුල් වෙන්නේ. මේ තියෙන්නේ ජපානයේ ඩියුටි ෆ්‍රී එක. මෙතන ඉඳන් ජපානයේ ඩියුටි ෆ්‍රී එක තියෙනවා. එතනින් අපිට ඕන බඩු ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඉමිග්‍රේෂන් එක. මේ ඉතලයක් ගහලා තියෙන ඉමිග්‍රේෂන් කියලා. හැබැයි අපිට එතනින් එහාට වීඩියෝ කරන්න තහනම්. මෙතනින් ඇතුල් වෙලා ඊට පස්සේ අපිට අවශ්‍ය අවසර පත්‍ර අරගෙන වීසා එක කලෙක්ට් කරගෙන අපිට පුළුවන් රට ඇතුළට යන්න. අතන අපේ බැගේජ් ආපුවා තියෙනවා. අපි එතනින් ඒ ටිකත් අරගෙන මෙතනින් අපේ ජපානයේ නාරිතා ඉන්ටර්නැෂනල් එයාපෝට් එකෙන් එළියට එනවා. මෙතන තමයි ඉතින් අපිව ගෙදර එක්කගෙන යන්න පිළිගන්න එන අය ඉන්නේ. එතනින් පස්සේ අපිට Wi-Fi එකක්, ෆෝන් නම්බර් එකක් එහෙම ඕන විසිට් එන අයට ගන්න පුළුවන්. ඩේටා සිම් තියෙනවා. අපි එතනින් ඒවා අරගෙන සල්ලි මාරු කරගන්නේ නැතුව ඩොලර් එහෙම අරගෙන ආපු විසිටර්ස්ලා ඉන්නවනම් යාලට ඒවා මාරු කරගෙන පාකින් එකෙන් එළියට යන්නත් පුළුවන් වාහනවල යන අයට. අපි දැන් මේ වාහනේ ආපු නිසා මාව එක්කගෙන යන්න අපි පාකින් එකට යනවා. නැත්තම් පාරට ගිහින් බස් එකේ යන්නත් පුළුවන්. නැත්තම් ස්ටේෂන් එකේ ට්‍රේන් තියෙනවා. එයාපෝට් එක ඇතුලේ අපිට ට්‍රේන් එක යන්නත් පුළුවන්. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.